ආයුබෝවන් කියලා හැමෝම පිළිගන්නවා. අද අපි බලමු ලෝකයේ ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා 10 දෙනා කවුද කියලා. channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. bell icon එක all press කරලා තියාගන්න. යමු ඉක්මනටම වීඩියෝ එකට. මේ ලයිස්තුව සැකස් කරලා තියෙන්නේ ඔවුන්ගේ වැටු වෙළඳ ප්‍රචාරණ ගිවිසුම් ව්‍යාපාර වගේම සමස්ත ශුද්ධවත්කම සැලකිල්ලට අරගෙන. ජේම්ස් රොඩ්රිගස් මොහුගේ රට තමයි කොලොම්බියාව. මොහුගේ ශුද්ධවත්කම ඇමරිකානු ඩොලර් මිලියන 75ක් විතර වෙනවා. මොහු මේ ආදායම උපයලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම පාපන්දු ක්‍රීඩාවෙන් ලබන වැටුප් සහ අනුග්‍රාහක ගිවිසුම්. මොහු තමයි 2014 ලෝක කුසලානේ ගෝල්ඩන් බූට් ජයග්‍රාහකයා. එර්ලින් හාලන්ඩ් මොහු නියෝජනය කරන රට තමයි නෝර්වේ. මොහුගේ ශුද්ධවත්කම ඇමරිකානු ඩොලර් මිලියන 80ක් පමණ වෙනවා. මොහුගේ ප්‍රධාන ආදායම් විදියට ෆුට්බෝල් ක්‍රීඩා කිරීමෙන් ලබන වැටුප්, නයිකේ සහ වෙනත් වෙළඳ නාම මගින් ලබන දීමනා අයත් වෙනවා. ලෝකයේ භයානකම ගෝල රැස් කරන්නන් අතරින් එක්කෙනෙක් තමයි මේ එර්ලින් හාලන්ඩ් කියන්නේ. රියාඩ් මයිරේස් මොහු නියෝජනය කරන රට තමයි ඇල්ජීරියාව. මොහුගේ ශුද්ධවත්කම ඇමරිකානු ඩොලර් මිලියන 80ක් පමණ වෙනවා. මොහු තමයි සෞදි ප්‍රෝ ලීග් ගිවිසුමෙන් විශාලම ආදායමක් ලබන ක්‍රීඩකයන්ගෙන් එක් ක්‍රීඩකයෙක්. සන් හියුම් මින් මොහු නියෝජනය කරන රට තමයි දකුණු කොරියාව. මොහුගේ ශුද්ධවත්කම ඇමරිකානු ඩොලර් මිලියන 90ක් පමණ වෙනවා. ආසියාවේ ජනප්‍රියම පාපන්දු තරුව තමයි මේ ක්‍රීඩකයා. කයිලියන් එම්බාපේ මොහුගේ රට තමයි ප්‍රංශය. මොහුගේ ශුද්ධවත්කම ඇමරිකානු ඩොලර් මිලියන 250ක් පමණ වෙනවා. නයිකේ, හබ්ලට් සහ වෙනත් සන්නාමන් සමග දැවැන්ත ගිවිසුම් වලට මොහු එළඹිලා තියෙනවා. ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයන් අතරින් කෙනෙක් තමයි මේ ක්‍රීඩකයා. ස්ලාටන් ඉබ්‍රහිමොවිච් මොහුගේ රට තමයි ස්වීඩනය. මොහුගේ ශුද්ධවත්කම ඇමරිකානු ඩොලර් මිලියන 300කටත් එහා. ව්‍යාපාර වගේම ආයෝජන හරහා තමයි විශාල ධනයක් රැස් කරගෙන තියෙන්නේ. Yeah, can't fool flexing cause they know I got the sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping. Yeah, I'm country boy stepping. Country boy stepping. Yeah, I'm country boy stepping. නෙයිමාර් ජූනියර් මොහුගේ රට තමයි බ්‍රසීලය. මොහුගේ ශුද්ධවත්කම ඇමරිකානු ඩොලර් මිලියන 350ක් වෙනවා. පූමා, රෙඩ් බුල් වගේම අනෙකුත් වෙළඳ සන්නාම සමග මොහු ගිවිසුම් ගත වෙලා තියෙනවා. දැන් බලමු ලෝකයේ සිටින ධනවත්ම පාපන්දු ක්‍රීඩකයන් තිදෙනා. ඩේවිඩ් බෙකම් මොහු නියෝජනය කර රට වන්නේ එංගලන්තය. මොහුගේ ශුද්ධවත්කම ඇමරිකානු ඩොලර් මිලියන 450ක් වෙනවා. ඉන්ටර් මියාමි සමහිමිකරු වගේම මොහු සාර්ථක ව්‍යාපාරිකයෙක්. ලයනල් මෙසි මොහු නියෝජනය කර රට වෙන්නේ ආජන්ටිනාව. මොහුගේ ශුද්ධවත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1ක් වෙනවා. අඩිඩාස් සහ අනෙකුත් දැවැන්ත සන්නාම සමග මොහු ගිවිසුම් ගත වෙලා තියෙනවා. මෙම සටහනට අනුව ලෝකයේ සිටින ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා වන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. මොහුගේ රට තමයි පෘතුගාලය. මොහුගේ ශුද්ධවත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් පමණ වෙනවා. වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100 ගණනක්. CR7 සන්නාමය හෝටල්, ජිම්, සුවඳ විලවුන් සහ විශාල ව්‍යාපාර ජාලයක් ඔහු සතු. ඔයාලගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා මේ ලයිස්තුවේ ඉන්නවද? කමෙන්ට් එකක් දාලා කියන්න. මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක all press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.